My heart rages around like an ocean in my head because there are so many things that I left unsaid. I can almost feel you. සාදරෙන් ආදරෙන් පිළිගන්නවා Days of Chinook YouTube channel එකේ ගෙන අලුත්ම vlog video එකකට. ඉතින් ඔන්න මම අද ගෙනදින්න guys මගේ PC setup එක ගැන පොඩි introduce video එකක්. ඉතින් මේ PC එක මොන වගේද තියෙන්නේ? මේ PC එකේ specifications මොන වගේද කියලා තමයි අපි මේ video එක කතා කරන්නේ. ඉතින් video එකට යන්න කලින් මතක් කරනවා channel එක කට්ටිනවා නම් subscribe කරලා set වෙන්න. මම හිතන විදිහට අපේ gaming channel එකේ දාපු post එකෙන් කට්ටිය වෙලා ඉන්න පුළුවන්. නැත්නම් අලුතින් කට්ටිය වෙලා ඉන්නත් පුළුවන්. ඒ නිසා දෙගොල්ලොම පොදුවේ subscribe කරලා support එකක් දෙන්න. ඔයාලා gaming channel එකත් ඉතින් බලන්න ඕන නම් search bar එකේ Chinooks gaming කියලා search කරන්න. නැත්නම් පළේ description එකේ දාලා තිනවා ඒ link එකෙන් යන්න. හරි. ඉතින් මේ build එක මම කරේ all your sure වෙලා මාර්තු 10 වගේ දවසක තමයි මට මතක හැටියට මාර්තු 10. ඊට පස්සේ live streaming පටන් ගත්තේ මාර්තු 17. ඔන්න වගේ මාර්තු 17 16 මට මතක නෑ. කොහොම හරි දැන් මේක ලොකු අප්ග්‍රේඩ්ස් ටිකක් වෙලා තියෙනවා. මම PC එක ගේද්දි තිබ්බේ මොනිටර් එකයි keyboard mouse එසේ මේක තිබ්බේ වෙනම කේසින් එකක්. මම ඔයාලට මේ කේසින් එකේ ෆොටෝ එකක් දැක්කම ඩිස්ප්ලේ වෙන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක අප්ග්‍රේඩ් කරා. ඊට පස්සේ UPS එකක් ගෙනාවා. ඊට පස්සේ ඇතුලේ තියෙනවා VGA කාඩ් එක. චූටි අප්ග්‍රේඩ්ස් ටිකකුත් මේකේ වුණා. හරිද? ඉතින් මම මේ ගෙනාවේ ඇත්තටම රුපියල් 60000කට වගේ මුදලකට. ඒ කියන්නේ මොනිටර් එකයි ස්පීකර්ස් දෙකයි keyboard mouse ඊට පස්සේ අපේ පොඩි කේසින් එකක් තිබ්බා RGB fan එකත් එක ඒකයි motherboard CPU RAM ඒ ටිකයි ඔක්කොම මේ රුපියල් 60000කට ගෙනාවේ. ඊට පස්සේ මේක ටික ටික අප්ග්‍රේඩ් කරා. දැන් නම් රුපියල් මම හිතන්නේ බජට් එක 80000 90000 නෑ 90කට වගේ කිට්ටුයි දැන් නම්. ඉතින් මේක ස්පෙක්ස් ගැන කතා කරොත් මේකට තියෙනවා Intel i5 6th gen processor එකක්. ඒ වගේම DDR4 8GB RAM එකක් තියෙනවා 4 sticks දෙකක් ගහලා. ඊට පස්සේ CPU cooler විදියට Intox stock cool එකක් භාවිතා කරනවා. ඊට පස්සේ motherboard විදියට Asus H110 motherboard එකක් මම භාවිතා කරනවා. ඊට පස්සේ VGA කාඩ් එකක් විදියට දුප්පතාගේ හිතවිත එක්කන GTX 561GB කාඩ් එකක් මෙතනදී භාවිතා කරනවා මම. ඊට පස්සේ ස්ටෝරේජ් විදිහට ගත්තාම මේකට අපි දීලා තියෙන්නේ 128 SSD එකක් Kingston වර්ගයේ. ඊට පස්සේ Samsung brand එකේ 500GB hard එකක්. ඉතින් ඊට පස්සේ මේකට power එක දෙන්න power supply එකක් විදිහට අපි භාවිතා කරලා තියෙන්නේ gaming power supply එකක් COT 500. ඒක මට brand එක නම් මතක නැහැ guys. කොහොමද මෙන්න මේ කලර් මේ මෙන්න මේ කලර්ස් දෙකම තමයි ඒක. අත්හරියද දම් පාටයි කළු පාටයි. ඉතින් ඊටසේ කේසින් එක ඇවිල්ලා Viber brand එකේ කේසින් එක. මේක දැන් අප්ග්‍රේඩ් කරලා තියෙනවා. මගේ කලින් තිබ්බේ Phoenix brand එකේ එක. මම ඔයාලට පෙන්වන්නේ ඒක. ඉතින් මේක අවුලක් නැහැ. හරිද? මේකේ සුපිරි කේසින් එක ගොඩක් ඉඩ තියෙනවා. ඊටසේ මෙතන මේ වීදුරු මේකක් තියෙන්නේ. ග්ලාස් එකකුත් තියෙනවා. ඉතින් මේක මේ ෆෑන්ස් ටික මේක ඇවිල්ලා ARGB ෆෑන්ස් 4ක් තියෙනවා. වට පිටිපස්ස එකක් ඔයාලා දකින්න ඇති. ඊට පස්සේ ඉස්සරහෙන් 3ක් තියෙනවා. ඉතින් මම ARGB ෆෑන්ස් යූස් කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ මම මෙන්න මේකේ වෝල්පේපර් වෙනස් කරලා කියහම මෙන්න මෙහෙම තැඹිලි පාටට. එතකොට මට මෙන්න තියෙනවා රිමෝට් එක. මෙන්න තියෙනවා රිමෝට් එක. මේක තමයි රිමෝට් එක. මම මේකේ රිමෝට් එකෙන් මම කැමති පාටක් දාගන්න. ඔන්න ඔය වගේ ලස්සන පාටක් මේකගේ වෝල්පේපර් එකත් එක්ක මැච් වෙන. ඒ කියන්නේ මේක දැන් තියෙනවානේ පාට 1 2 3යි 12ක් ඔක්කොම තියෙනවානේ. 12ටම ගැලපෙන විදිහට මම මේකේ වෝල්පේපර්ස් හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නෑ. වෝල්පේපර් එකට මාරුණා ෂණික දැම්මා. හරිද? ඉතින් ඊට පස්සේ මට තව දෙයක් කියන්න තියෙනවා. මගේ මවුස් එකයි මයික් එකයි මේ දෙකම මම පාවිච්චි කරපුවා. මම මේවා එළියෙන් ගත්තා කියන්නේ. බිල්ඩ් එක හදද්දි මම ගත්තේ කීබෝඩ් එක සවුන්ඩ් ස්පීකර්ස් දෙකයි විතරයි. ඊට පස්සේ මේ දෙක ඇවිල්ලා මම පාවිච්චි කරපු දෙක. ඒ කියන්නේ නම් වශයෙන් දැන් මම පාවිච්චි කරපු දෙක මේ ස්පීකරේ ගම් වතුරටත් වුණා. එනකොට
මේ මයික් එක ගම් අතරටත් වුණා. ඒනට මොකුත් උනේ නෑ. මවුස් එක නම් බේරගත්තා. මොකද ඒ කාලේ ලැප් එකක් තිබ්බ හින්දා ඒ කියන්නේ මෙතන තමයි ලැප් එක තියෙන්නේ. දැන් මම ඔයාලට මේ මෙතන දාලා තියෙන්නේ මගේ සෙකන්ඩරි කබඩ් එකක් වගේ එකක් තියෙනවා. මෙතන මගේ පුටුවට එහා පැත්තේ මම එතන තමයි ලැප් එක තියාගෙන ඔයාලා දැකලා ඇති. මම chat එක කියවද්දි හොනම හැරෙනවා. හැරෙන්නේ මම මෙතන තමයි ලැප් එක තියාගන්නේ. බත් එකක් කනකොට මෙන්න මෙතන තමයි බත් එක තියන් ඉන්නේ. ඔන්නෝ තමයි ඉතින් සෙටප් එක තියෙන්නේ. ඔන්නෝ තමයි සෙටප් එක තියෙන්නේ. මෙතන ප්ලාස්ටික් මේසයක් තියෙන නිකන්. ඊට පස්සේ මෙතන මං කිව්වා වගේ ලී කබඩ් එකක් තියෙනවා. පිටිපස්සේ අපේ තීරේ තියෙනවා. මට පිටිපස්සේ බිත්තිය තියෙනවා. හරිද? ඉතින් මේ වගේ හතර පැත්තකට කොටු වෙලා ඉන්නවා මෙතන. ඉතින් මෙතනින් හැබැයි ජනේලි බොඩි රිස්ක් එකක් තියෙනවා. වහින වෙලාවට මම මෙතන ජනේලි වහනවා. මොකද නැත්තම් මැෂින් එකට පින් එනවා. මට වෙන දෙනකට ගෙනියන්නත් බැහැ. මෙතන තමයි ප්ලග් පොයින්ට්ස් දෙක තියෙන්නේ මගේ කාමරේ. වෙන කොහෙවත් ප්ලග් පොයින්ට්ස් නැහැ. අතන එකක් තියෙනවා. එතන එකයි තියෙන්නේ. එතකොට ප්ලග් කරන්න බෑ. මට UPS එක අමුතු කරන්නේ. UPS එකත් මම අප්ග්‍රේඩ් කරා. පස්සේ ඒක විල්ල මචං 650 ප්ලග් දෙකක් තියෙන ටෙක් ෆයින් වර්ගයේ UPS එක. අවුලක් නැහැ. ඉතින් සාමාන්‍ය විනාඩි 5ක් වගේ PC එක ඔන් එකේ තියෙනවා. ඉතින් හරිද ලයිට් ගියක මම ඒක ඕෆ් කරන්න ඕනේ. නැතුව නිකන් මේ අර මේක තියෙන ඉතින් එදිනෙදා ලයිට් ගිය ගමන් වැඩ කරන්නේ නෙමෙයි. සාමාන්‍ය ෆෝන් එකක් එකම charge කරගන්න නම් උන්සේ නිසා මේ වගේ PC එකක් ඉතින් රන් කරගන්න අමාරුයි. හරි ඊට පස්සේ මම මොනිටර් එක ගැන කතා කරපුවම මොනිටර් එක වෙලිනා HP IPS අංගල් 22 මොනිටරයක්. ස්පීකර්ස් දෙක ගත්තාම JDL හෝ JDL හරිද මම දන්නේ නැහැ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. කඩලා දන්න කට්ටිය නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේ normal speakers දෙකක්. ඊට පස්සේ Logitech brand එකේ normal keyboard එකක් තමයි මම භාවිත කරන්නේ. මම ඉතින් ඔය කියන්නේ අර fashion පැත්තට කියන්නේ අර RGB පැත්තට මම වැඩියෙන්ම ගියනේ. ඉතින් ඔන්නම තමයි මගේ PC setup එක තියෙන්නේ. ඉතින් මම ළඟදී මේ ස්ටුඩියෝ ටුවර් එකකුත් ගේනවා. ඉතින් දැනට ඔයාලා මට කියන්න මම මෙතන මගේ ටේබල් එකේ තියන්න ඕනේ මොනවද? ඊට පස්සේ මේ බිත්තියම හරිය එල්ලන්න තියෙද මොකක් හරි ඒ වගේ දේවල් ටිකක් ඔයාලට ඔළුවේ තියෙනවා නම් ඒවා පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. RGB පැත්තට මම එහෙම ලොකුවට ගියේ නෑ. මොකද මට ඒ වෙලාවේ ඕන වෙලා තිබ්බේ පොඩියට හරි මට ස්පෙක්ස් ටික ඕන වෙලා තිබ්බේ. හරිද? මම පස්සේ VGA කාඩ් එකකට අප්ග්‍රේඩ් වෙනවා කියලා ෂොප් එකට කියලා තමයි මම මේ ස්පෙක්ස් ටික හදාගත්තේ. එහෙම කියලා මම 6 gen motherboard එකක් උත්තරගෙන 6 gen processor එකක් උත්තරගෙන 8GB RAM එකක් ගහක්. නමුත් live streaming දෙන්දී මට තේරුම් ගියා VGA කාඩ් එකක් නැතුව ගේම් එක ගහන්න අමාරුයි කියලා. ඊට පස්සේ VGA කාඩ් එකකට අපි අප්ග්‍රේඩ් එකක් දැම්මා. හරි guys ඉතින් අද පළවෙනි vlog වීඩියෝ එකේ මේක තමයි ඉතින් ගේන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට අඩුපාඩු ඇති. මට තාම vlog කරලා තේරුමක් නැහැ ඇත්තටම. ඉතින් අර මං කිව්වා වගේ මෙතන හැදෙන්න දේවල් තියෙනවා නම් වෙනස් වුණා. දැන් මං ගැන කිව්වා වගේ මෙතන අඩුපාඩු තියෙනවා නම් ඒව හැදෙන්න ඕනේ කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න තමද කරන්න එපා. එහෙනම් හැමෝටම ආදරේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. නම් channel කදට ගිහිල්ලා එන්න ඊළඟ vlog එකෙන් හෝ live stream එකේදී හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.